අද මම මේ වීඩියෝවෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ විද්‍යුත් පදිංචිය. නැතිනම් මේ ඊ-රෙසිඩන්සි කියන්නේ මොකක්ද කියන දේ. ඉතින් විදේශ රටවල් පිළිබඳ අවධානයෙන් ඉන්න ඔබ මේ ගැන දැනගන්න කැමැත්තෙන් නැති. එහෙනම් අද අපි ඒ ගැන කතා කරමු. වීඩියෝවට යන කලින් ඔබට මතක් කරනවා ඔබ තවමත් මගේ channel එක subscribe කරලා නැතිනම් මාව subscribe කරන්න. ඒ වගේම මේ වීඩියෝව යාළුවන්ටත් බලන්න share කරන්න, ඒ වගේම like කරන්න කියලා. මොකක්ද මේ ඊ-රෙසිඩන්සි කියන්නේ? ඒ අපි සාමාන්‍යයෙන් දන්නා පුරවැසි භාවය මැද. නැහැ. ඊ-රෙසිඩන්සි කියන්නේ සාමාන්‍ය පුරවැසි භාවය නෙවෙයි. සාමාන්‍ය පුරවැසි භාවය කියලා කියන්නේ අපි වෙනත් රටක යම්කිසි කාලයක් ජීවත් වෙලා පුරවැසි භාවය සඳහා ඉල්ලුම් කිරීමෙන් පසු ඒ රටේ ජීවත් වන සාමාන්‍ය පුරවැසියෙකුට හිමි සම අයිතීන් ලබාගෙන එහි පුරවැසියෙකු ලෙස ස්ථීර වීම. නමුත් ඊ-රෙසිඩන්සි කියන්නේ භෞතිකව හිමිවන පුරවැසි භාවයක් නොවේ. ඊ-රෙසිඩන්සි කියන්නේ ඔබ ඒ අදාළ රටේ භෞතිකව ජීවත් නොවන නමුත් ඩිජිටල් අනන්‍යතාවයක් හරහා එරට ව්‍යාපාර බැංකු කරන හා රාජ්‍ය සේවා යනාදියට ප්‍රවේශ වීමට හැකි ඩිජිටල් අවසරයක් ලබා ගැනීම වනවා. ඒ හරහා භෞතිකව ඒ රටට ඔබට යාම කළ නොහැකි. එසේ යාමට නම් වීසා අයදුම් කරලා සාමාන්‍ය පරිදි යා යුතු වනවා. දැන් අපි බලමු ඇයි මේ ඊ-රෙසිඩන්සි ලබා දීමේ අරමුණ කියලා. ඊ-රෙසිඩන්සි ලබා දීමේ මූලිකම සහ ජනප්‍රියම රට වනුයේ එස්තෝනියාව. යුරෝපා රටක් වන එස්තෝනියාව 2014 වර්ෂයේදී ඊ-රෙසිඩන්සි ලබා දීම ආරම්භ කරනු ලැබුවා. පසුව 2021 වර්ෂයේදී ලිතුවේනියාවත් ඊට පසුව පෘතුගාලය, යුක්‍රේනය, අසර්බයිජානය ඊ-රෙසිඩන්සි ලබා දීම ආරම්භනු ලැබුවා. ලොව පුරා වෙසෙන විවිධ ක්ෂේත්‍රවල ආයෝජකයින් තම රට හා සම්බන්ධ කර ගැනීම තමයි මෙම ඊ-රෙසිඩන්සි ලබා දීමේ අරමුණ වන්නේ. දැන් අපි බලමු මෙම ඊ-රෙසිඩන්සි ලබා ගන්නේ ඇයිද යන්න ගැන. තමා දැනට ජීවත්ව සිටින රටේ පවතින අධික බදුබර වැනි හේතුන් මත ව්‍යාපාර ආදී කාර්යයන් කිරීමේ අපහසු තත්ත්වයක් පවතී නම් මෙම ඊ-රෙසිඩන්සි හරහා වෙනත් රටක බදු සහන යටතේ එම කටයුතු පහසුවෙන් කරගැනීමේ හැකියාව මත තමයි ලොව පුරා සිටින ආයෝජකයින් ව්‍යාපාරිකයින් මෙම ඊ-රෙසිඩන්සි ලබා ගැනීම සිදු කරන්නේ. එමගින් නාස්තිය දූෂණය අවම කර ගනිමින් සේවක ගැටලු මගහරවා ගනිමින් වඩාත් සුරක්ෂිත තත්ත්වයන් යටතේ තම කටයුතු සිදු කරගත හැකි වනවා. ඉතින් ඒ නිසා ලොව පුරා සිටින බොහෝ ව්‍යාපාරිකයින් ආයෝජකයින් මෙම ඊ-රෙසිඩන්සි හරහා මේ වන විටත් තම ව්‍යාපාරික කටයුතු සහ ඒ අදාළ වෙනත් කාර්යයන් සිදු කරනු ලබනවා. ඊ-රෙසිඩන්සි ගැන මේ වීඩියෝවෙන් ඔබට යම්කිසි මූලික අදහසක් ලැබෙන්න ඇතැයි කියා මා විශ්වාස කරනවා. තවත් වටිනා වීඩියෝවකින් අපි නැවත හමුයමු. ඔබට සුබ දවසක්.